빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. පින්කන් කියන්නේ හිස්තැන. හිස්තැන කියන අදහස. එතකොට ඒ කියන්නේ නිපාතයක්. ඒ කියන්නේ යම්කිසි ස්ථානයක් වෙලාවක් හඟවන නිපාතයක්. ඒ කියන නිපාතය පැහැදිලි කරොත් මෙතන හක්කයෝ. ඒ කියන්නේ පාසල ඒ කියන නිපාතය යෙදුවට පස්සේ පාසලට කියන අදහස එනවා. සේසි ඒ කියන්නේ 3. ඒ කියන්නේ වෙලාවෙන් 3. ඒ කියන නිපාතය යෙදුවට පස්සේ 3ට ඒ විදිහට ඒ කියන නිපාතයේ අදහස බලා ගන්න පුළුවන්. තරෝකල් ඒ කියන්නේ හිස්තැන ඇතුළත් කිරීමට. කජං ඒ කියන්නේ වඩාත්ම. අල්මාජන් නිවැරදි. ගොසල් ඒ කියන්නේ මෙතන ගොත් කියන්නේ දෙය කියන එක. ගොසල් නිවැරදි දෙය. කොරසිප්සියෝ තෝරන්න. ඊළඟට ප්‍රශ්නේ තියෙනවා පංචංනිම් ඒ කියන්නේ සුපර්වයිසර් චිප්දරි කියන්නේ ගෙට ගෙවීමේ උත්සවය. මෙතන ඒ කියන්නේ නිපාතයක්. යම්කිසි ස්ථානයක් වේලාවක් සඳහන් කිරීමේදී යොදා ගන්නා නිපාතයක්. මෙතන චිප්දරියේ ගෙට ගෙවීමේ උත්සවයට ඊළඟට හිස් තැනක් තියෙනවා. හේ චුසෝසෝ කියන්නේ හේ යමක් කර දුන්නට කම්සා හම්නිදා ස්තුතියි. ඊට පස්සේ පිළිතුරු හතර මේ විදිහට තියෙනවා. අංක 1 ඉන්සා ඒ කියන්නේ ආචාර කරනවා. 2 චොදේ ආරාධනා කරනවා. 3 පාති ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් පාටි කියන අදහස. පංමුන් අපි ඉංග්‍රීසියෙන් විසිට් කරනවා කියන අදහස පංමුන් කියන උත්තරේ තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ නැවත බැලුවොත් පංජන්නිම් සුපර්වයිසර්තුමනි ගෙට ගෙවීමේ උත්සවයට නිවැරදි පිළිතුර වෙන්නේ චොදේ ආරාධනා. ආරාධනා කර දුන්නට ස්තුතියි.